ආයුබෝවන් 2025 දෙසැම්බර් 28 වනිදාගෙන් පටන් ගන්නා ඉදිරි සතියේ ලග්න පලාපල විමසීමට අපි සම්බන්ධ කරගත්තා ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී නයෝමි පබසරා මැණිකේ මහත්මියව. මැණිකේමිස් දශකයකට ආසන්න කාලයක් ඉරිදා මව්බිම පුවත්පතේ තරුපති අතිරේකයට සතියේ ලග්න පලාපල ලියනවා. එතුමිය විසින් රචිත සතියේ ලග්න පලාපල ඔබට ඉදිරිපත් කරන්නයි මා සූදානම් වන්නේ. ඊට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. සෑම සතියකම ලග්න පලාපල විස්තර දැනගන්න මැණිකේමිස් YouTube channel එක subscribe කරන්න. ලග්න පලාපල අප්ලෝඩ් කරපු ගමන් දැනගන්න subscribe button එක ළඟම තියෙන bell button එකත් press කරන්න. ඒ වගේම මැණිකේමිස්ගේ ලග්න පලාපල අහන ඔයාලා පොඩි comment එකක් like එකක් දාන්න. ඒක එතුමියට ලොකු අගයක් වගේම විශාල සතුටක් ආශිර්වාදයක්. එහෙමනම් ඉදිරි සතිය ඔබට කෙසේදයි විමසමු. මේෂ ලග්නය සමාජයේ කැපී පෙනෙන සතියක්. මෙම සතිය ඔබගේ වෘත්තීය ජීවිතයේ මීළඟ පියවර සැලසුම් කිරීමට ඉතා වැදගත් වේ. රැකියා ස්ථානයේ පැවති අවිවේකී බව මදක් දුරු වේ. ඔබ බලාපොරොත්තු වන උසස් වීම හෝ වෙනස්කම් සඳහා අඩිතාලම වැටෙනු ඇත. මේ කාලය ඔබගේ කෝපේ පාලනය කිරීමටත් වඩාත් ඉවසීමෙන් තීරණ ගැනීමටත් ඔබට උදව් වනු ඇත. සමාජීය වශයෙන් ඔබ කැපී පෙනෙන චරිතයක් වන අතර සාද හෝ හමුවීම් වලදී නායකත්වයක් ගැනීමට අවස්ථාව ලැබේ. පවුලේ වැඩිහිටියන්ගෙන් ඔබට ආශිර්වාද හිමිවන සතියකි. ඔබගේ ආත්ම විශ්වාසය ඉහළ යන අතර පෞද්ගලික දියුණුව වෙනුවෙන් කැපවීමට ඔබ දැඩි තීරණ ගනු ඇත. මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් පෙනෙන්නට තිබුණද අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීම වැදගත් බව සිහියට ගන්න. ඔබට මේ සතියේ සුබ දිනය වන්නේ සඳුදා. සුබ වර්ණය සුදු පාට. ජය අංකය වන්නේ අංක 2. වෘෂභ ලග්නය මනසට සුවය ගෙන දෙන සතියක්. මෙම සතියේ ඔබගේ අවධානය වැඩිපුරම යොමු වන්නේ දැනුම වර්ධනය කර ගැනීම සහ විදේශීය සමදතා කෙරෙහිය. ලැබෙන විවේකයේ තුල නව වසර සඳහා විදේශ ගමනක් හෝ උසස් අධ්‍යාපන පාඨමාලාවක් සැලසුම් කිරීමට ඔබ උනන්දු වනු ඇත. මනරම් දේශගුණය සමග ඔබ දුර බැහැර චාරිකාවක නිරත වීමට ඉඩ ඇති අතර එයින් ඔබගේ මනසට විශාල සුවයක් දැනෙනු ඇත. ආගමික කටයුතු හෝ දාර්ශනික සාකච්ඡා සඳහා ඔබගේ නැඹුරුව වැඩි වේ. පිය පාර්ශවයේ ඥාතීන්ගෙන් ඔබට යම් යම් උදව් උපකාර බලාපොරොත්තු විය හැකියි. නව වසරේදී ඔබේ ජීවන දර්ශනය වෙනස් කර ගැනීමටත් වඩාත් ස්ථාවර ප්‍රතිපත්ති මත සිට වැඩ කිරීමටත් ඔබ අදිටන් කරගනු ඇත. මූල්‍ය කටයුතුවලදී යම් වාසනාවන්ත තත්වයක් උදා විය හැකි බැවින් ලොතරැයි හෝ ආයෝජන පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට මේ සතියේ සුබ දිනය වන්නේ සෙනසුරාදා. සුබ වර්ණය නිල් පාට. ජය අංකය වන්නේ අංක 8. මිථුන ලග්නය නොසිතූ ලාභ ගෙන දෙන සතියක්. මෙම සතිය මදක් සංවේදී සහ රහස්‍ය කටයුතු සඳහා කාලය වෙන් කරන සතියක් වනු ඇත. හවුල් ව්‍යාපාර හෝ පවුලේ පොදු දේපල් සම්බන්ධ ගැටලු निराකරණය කර ගැනීමට මෙය කදිම අවස්ථාවකි. ඔබ නිවසට වී වැඩිපුර කාලයක් ගත කිරීමට කැමැත්තක් දක්වන අතර ඒ ඔබගේ අභ්‍යන්තර චින්තනය වර්ධනය කිරීමට උපකාරී වේ. ඔබගේ ආදායම් මාර්ග සහ ආයෝජන පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක නිරත වනු ඇත. හදිසි ධනලාභ හෝ රක්ෂණ වන්දි වැනි දේ ලැබීමට ඉඩ කඩ පවතී. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම සෙම් රෝග හෝ ජීර්ණ පද්ධතියේ ආබාධ ඇතිවීමට ඉඩ ඇති බැවින් උණුසුම්ව සිටීමට වග බලා ගන්න. සහකරු හෝ සහකාරිය සමග පවතින සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් වනු ඇත. ඔබට මේ සතියේ සුබ දිනය වන්නේ සිකුරාදා. සුබ වර්ණය රෝස පාට. ජය අංකය වන්නේ අංක 6. කටක ලග්නය විදේශයෙන් වාසි හිමිවන සතියක්. ඔබගේ සමාජ සම්බන්ධතා සහ හවුල් පාරිකත්වයන් උච්චතම අවස්ථාවට පත්වන සතියකි. සහකරු හෝ සහකාරියා සමග ප්‍රීතිමත් කාලයක් ගත කිරීමට ඔබට අවස්ථාව ලැබේ. ආදර සම්බන්ධතාවලට ඉතා සුබදායක වනවා. ඒ වගේම විවාහ වීමට බලාපොරොත්තු වන අයට ඒ සඳහා හොඳ සැලසුම් සකස් කර හැකියි. ව්‍යාපාරික කටයුතුවලදී නව හවුල්කරුවන් මුණ ගැහිීමට හෝ පරණ සම්බන්ධතා අලුත් කර ගැනීමට අවස්ථාව ලැබේ. ඔබගේ ජනප්‍රියත්වය ඉහළ යන අතර සමාජයේ ගෞරවයට පාත්‍ර වනවා.
කෙසේ වෙතත් අන් අය සමග ගනුදෙනු කරන විට ඔබගේ සංවේදී බව පාලනය කරගත යුතුයි. ඔබගේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ අතර සමබලත්වයක් ඇති කර ගැනීමට ඔබ දක්ෂ වනු ඇත. විදේශීය සම්බන්ධතාවලින් වාසිදායක තත්වයන් උදා විය හැකියි. ඔබට මේ සතියේ සුබ දිනය වන්නේ සඳුදා. සුබ වර්ණය සුදු පාට. ජය අංකය වන්නේ අංක 2. සිංහ ලග්නය. බාධා ජය ගන්නා සතියක්. මෙම සතිය ඔබගේ සෞඛ්‍ය සහ දෛනික සේවා කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන කාලයක්. පැවති වැඩපීඩනය නිසා මදක් වෙහෙසකර බවක් දැනිය හැකි වුණත්, නව ජීවන රටාවක හැඩගැසීමට ඔබ තීරණය කරනු ඇත. ව්‍යායාම හෝ යෝග වැනි කටයුතු සඳහා ඔබ උනන්දු වනු ඇත. රැකියා ස්ථානයේදී සතුරුන්ගෙන් හෝ තරගකරුවන්ගෙන් එල්ලවන බාධා ජය ගැනීමට ඔබට හැකිවනු ඇත. ණයතුරුස් වලින් නිදහස් වීමට හෝ මූල්‍ය කළමනාකරණය විධිමත් කර ගැනීමට හොඳ පදනමක් වැටෙනු ඇත. සේවකයන්ගෙන් සහ සහගයන්ගෙන් ඔබට පූර්ණ සහයෝගය හිමි වේ. සෞඛ්‍ය ගැන ගතුත් පෙනහළු සහ ශ්වසන අපහසුතා ඇති නොවීමට වග බලා ගන්න. සහකරු හෝ සහකාරිය සමග පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වනු ඇත. ඔබට මේ සතියේ සුබ දිනය වන්නේ බදාදා. සුබ වර්ණය කොළ පාට. ජය අංකය වන්නේ අංක 5. කන්‍යා ලග්නය. යහපත් තීරණ ගන්නා සතියක්. ඔබගේ නිර්මාණශීලීත්වය සහ ප්‍රේමණීය හැඟීම් ඉහළ නැනවේ. ඔබ කලා ක්ෂේත්‍රයේ හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන්නෙකු නම් විශාල ජයග්‍රහණ අත්කර ගැනීමට මෙම සතියේදී ඔබ ගන්නා තීරණ ඉවහල් වේ. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කාලය සහ මුදල් වැය කිරීමට සිදුවනවා. එයින් ඔබට මානසික තෘප්තියක් ලැබේ. ප්‍රේම සම්බන්ධතාවලදී මදක් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. විනෝදාංශවල නිරත වීමටත්, මිතුරන් සමග කෙටි චාරිකාවල නිරත වීමටත් අවස්ථාව ලැබේ. ආයෝජන කටයුතුවලදී අවදානමක් ගැනීමට පෙර දෙවරක් සිතා බලන්න. ඔබගේ බුද්ධිමත හැකියාවන් අග කරනු ලබනවා. ඒ වගේම සමාජයේ ඔබගේ ගෞරවය වැඩි වේ. තුලා ලග්නය. ගැටලු මගහැරෙන සතියක්. ඔබගේ අවධානය මේ සතියේදී නිවස, පවුල සහ අභ්‍යන්තර සාමය වෙත යොමු වේ. නිවස අලංකාර කිරීමටත්, පවුලේ සමාජිකයන් සමග ප්‍රීතිමත් ආහාර වේලක් භුක්ති විඳීමටත් ඔබ වැඩි කැමැත්තක් දක්වනු ඇත. වටපිටාව ඔබගේ මානසික සුවයට ඉතා හිතකර වනු ඇත. දේපල සම්බන්ධ ගැටලු තිබුණේ නම් ඒවා निराකරණය කර ගැනීමට මඟ පෑදෙනු ඇත. මවගේ සෞඛ්‍ය පිළිබඳව මදක් සැලකිලිමත් වන්න. වෘත්තීය ජීවිතයට වඩා පෞද්ගලික ජීවිතයේ සතුට ගැන ඔබ මේ සතියේදී සිතනු ඇත. ඔබගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීමටත්, නව නිවසක් හෝ වාහනයක් පිළිබඳ සිහින සැබෑ කර ගැනීමටත් අවශ්‍ය සැලසුම් සකස් කරනු ඇත. අභ්‍යන්තර සංසුන් භාවය පවත්වා ගැනීම සඳහා භාවනා කටයුතුවල නිරත වීම සුබදායකය. ඔබට මේ සතියේ සුබ දිනය වන්නේ සඳුදා. සුභ වර්ණය සුදු පාට. ජය අංකය අංක 2. වෘශ්චික ලග්නය. මතභේද දුරුවන සතියක්. මෙම සතිය ඔබගේ sannivedanaya සහ සහෝදර සබඳතා ශක්තිමත් කරන කාලයකි. අතහැරී ගිය මිතුරන් හා ඥාතීන් නැවත සම්බන්ධ කරගනු ඇත. කෙටි ගමන් බිමන් කිහිපයකට අවස්ථාව ලැබෙන අතර එම ගමන් බිමන් වලින් ඔබට අවශ්‍ය ව්‍යාපාරික හෝ වෘත්තීය අදහස් ලබා ගැනීමට හැකිවනු ඇත. ඔබගේ ධෛර්යය සහ උත්සාහය ඉහළ යන සතියකි. ඔබගේ ක්ෂේත්‍ර වැඩ කටයුතු වලට සුබදායක වන බැවින් කාර්යාලයෙන් බැහැර රාජකාරී සාර්ථක කරගත හැකිය. නව කුසලතා ඉගෙනීමට හෝ ලේඛන කටයුතු වල නිරත වීමට මේ කදිම කාලයකි. ඔබගේ අසල්වැසියන් හා සහෝදර සහෝදරියන් සමග තිබූ මතභේද දුරු වී සමගිය උදාවනු ඇත. ඔබට මේ සතියේ සුබ දිනය වන්නේ සිකුරාදා. සුභ වර්ණය රෝස පාට. ජය අංකය අංක 6. ධනු ලග්නය. බැඳීම් ශක්තිමත් වන සතියක්. ඔබගේ මූල්‍ය කළමනාකරණය සහ පවුලේ වගකීම් පිළිබඳව තීරණාත්මක බලපෑමක් ඇතිවේ. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ඔබ පෙළඹෙනු ඇත. ඔබගේ කතිකත්වය සහ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව නිසා වෘත්තීය මට්ටමින් ලාභ ප්‍රයෝජන අත්කරගත හැකිය. පවුලේ උත්සව සහ සාද සඳහා වියදම් කිරීමට සිදුවන නමුත් එය ඔබගේ බැඳීම් ශක්තිමත් කරයි. ආහාර පාන සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම උගුර සහ මුඛය ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇත. වටිනා දේපල හෝ රන් ආභරණ මිලදී ගැනීමට සුබදායක වනු ඇත. ඔබගේ ඉතුරුම් සැලසුම් සාර්ථක කර ගැනීමටත් ස්ථාවර ආදායමක් උදා කර ගැනීමටත් වාසනාව පවතී.
ඔබට මේ සතියේ සුබ දිනය වන්නේ බ්‍රහස්පතින්දා. සුභ වර්ණය රන්වන් පාට. ජය අංකය අංක 3. මකර ලග්නය. කීර්තිය හා ප්‍රසිද්ධිය හිමිවන සතියක්. ඔබගේ පෞරුෂය සහ ස්වයම් දියුණුව කැපී පෙනෙන සතියකි. ඔබගේ අතීත වැරදි නිවැරදි කරගෙන නව පෙනුමකින් සහ අලුත් ජවයකින් කටයුතු ආරම්භ කිරීමට ඔබ සූදානම් වනු ඇත. ඔබගේ තීරණ ගැනීමේ හැකියාව ඉතා තියුණු වන අතර සමාජය ඔබ දෙස ගෞරවයෙන් බලනු ඇත. කායික හා මානසික ශක්තිය ඉහළ නැගීමට උදව් වන සතියකි. රැකියා ස්ථානයේදී නායකත්වය දක්වන්නටත් නව ව්‍යාපෘති බාර ගන්නටත් ඔබ ඉදිරිපත් වනු ඇත. පෞද්ගලික ජීවිතයේදී සහකරු හෝ සහකාරියා සමග තිබූ අමනාපකම් දුරු කර ගැනීමට සහයෝගයෙන් කටයුතු කරන්නට හැකිවේ. ඔබට කීර්තිය හා ප්‍රසිද්ධිය වැඩිවන සතියකි. ශාරීරික සෞඛ්‍යය ඉතා යහපත් වනු ඇත. ඔබට මේ සතියේ සුබ දිනය වන්නේ සඳුදා. සුභ වර්ණය සුදු පාට. ජය අංකය අංක 2. කුම්භ ලග්නය. පුණ්‍ය කටයුතු සඳහා යොමු වන සතියක්. මෙම සතිය ඔබගේ විවේකය සහ ආධ්‍යාත්මික සුවය සඳහා වෙන්වුවකි. යම්කිසි හුදකලාවක නිරත වීමට හෝ භාවනා කටයුතු වලට ඔබ යොමු වේ. ඔබගේ සිතුවිලි ගැඹුරු කිරීමටත් ජීවිතයේ සැබෑ අරුත තේරුම් ගැනීමටත් උපකාරී වේ. අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමටත් ණයබරින් නිදහස් වීමටත් ඔබ සැලසුම් කරනු ඇත. විදේශ ගමන් හෝ දුරබැහැර පුණ්‍ය කටයුතු සඳහා අවස්ථාව ලැබේ. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්හම නිින්ද නොයාම හෝ පාදවල වේදනාවනි තත්වයන් ඇතිවීමට ඉඩ ඇත. බැවින් විවේකය අත්‍යවශ්‍යය. ඔබගේ රහස්සික සතුරන් පරාජය කර මානසික නිදහස අත්කර ගැනීමට ඔබට හැකිවනු ඇත. රහස්‍ය ආයෝජන වලින් ලාභ ලැබීමට ඉඩ ඇත. ඔබට මේ සතියේ සුබ දිනය වන්නේ බ්‍රහස්පතින්දා. සුභ වර්ණය රන්වන් පාට. ජය අංකය අංක 3. මීන ලග්නය. විශේෂ වාසි අත්වන සතියක්. ඔබගේ සමාජශීලී බව සහ ආදායම් මාර්ග වර්ධනය කරන සතියකි. හිතමිතුරන් සමග සතුට සැමරීමට ඔබට බොහෝ අවස්ථාවන් ලැබෙනු ඇත. ඔබගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයන්ගෙන් හෝ උසස් නිලධාරීන්ගෙන් ඔබට විශේෂ වාසි ලැබෙන සතියකි. ඔබගේ උත්සාහය වැඩි කරන අතර අලුත් අරමුණු රැසක් ඇති කර ගැනීමට ඔබ පෙළඹෙනු ඇත. වෘත්තීය වශයෙන් අතර ආදායම් මාර්ග විවෘත වන අතර ඔබ කරන කැපවීමලට නිසි ප්‍රතිඵල ලැබෙනු ඇත. සමාජ සේවා කටයුතු වලට සම්බන්ධ වීමෙන් ඔබට මානසික සතුටක් ලැබිය හැකිය. ඔබගේ ප්‍රාර්ථනා රැසක් ඉටුවන බව පෙනේ. ආදර සබඳතා සම්බන්ධයෙන්ද ඉතා සුබදායක සතියකි. ඔබට මේ සතියේ සුබ දිනය වන්නේ සඳුදා. සුභ වර්ණය සුදු පාට. ජය අංකය අංක 2. ඉරිදා මෞබිම පුවත්පතේ තරුපති අතිරේකයට ලියන ලද මෙම පලාපල පොදුවේ ලග්න හිමියන්ට ලියූ බවත් තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතු බවත් එතුමිය කරුණාවෙන් මතක් කර සිටියා. ඔබේ කේන්ද්‍ර පරීක්ෂා ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු සිදු කර ගැනීමට මැනික මිස්ටර් කතා කරන්න. WhatsApp මැසේජ් කරන්න. එතුමියගේ අංකය 0.772 227 913 අතිස්. මැනික මිස් මුණ ගැහින්න කැමති නම් ඔබට පුළුවන් මාවනෙල්ලේ ප්‍රධාන නුවර පාරේ පිහිටි මන්ත්‍රා ජ්‍යොතිෂ ආයතනය වෙත පියන ගන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා. මැනික මිස්ගේ channel එක subscribe කරන්න. බෙල් බටන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට notification ලැබෙනවා. like comments දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් ඉක්මනින් ඔබ හමු වීමට එන්නම්. ආයුබෝවන්. තෙරුවන් සරණයි.